සඳ කුමරී සඳ කුමරිය ඔබ සඳවත මායාවක් වීදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ සඳ කුමරිය ඔබ සඳවත මායාවක් වේදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ හෙලා ඔබ ඇයි අද සිත ළඟ දැවටේදෝ ලේකිරි සුවඳට මද නල දෙමින් හමායාදෝ ලේකිරි සුවඳට මද නල දෙමින් හමායාදෝ සඳ කුමරිය ඔබ සඳවත මායාවක් වේදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ සව්වක සිතුවිලි හද තුරුලට ඒදෝ කඳුළු වලින් අපේ ප්‍රේමය සතුට උදාවේදෝ කඳුළු වලින් අපේ ප්‍රේමය සතුට උදාවේදෝ සඳ කුමරිය ඔබ සඳවත මායාවක් වේදෝ ආදරයක් එක කුස තුල සෙනෙහස අයදීදෝ සඳ කුමරී මහත්තයෝ ගෝගිරා අදත් වාහනේ මැද්දට පැන්නේ ගියක් හරි කඩා ගන්නද? නෑ මහත්තයෝ වැදගත් පණිවිඩයක් කියන්නේ මහත්තයට මම මේ ආවේ. පණිවිඩය? ඔව් ආත්මලංගික කකුල් දෙකම කඩලා. ආත්මගේ කකුල් කඩලා? ඔබ දන්නවද ආත්මට මෙහෙම කරපුන්ම? මේ නූ බැඳලා ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ෂුවරකටම අර වසවර්තියගේ වැඩක් වෙන්න ඇති මහත්තයෝ. තාරක යයි මහත්තයෝ. මමත් මේවට එන්න එපා. දෙන්නල කරලා. සි. නොදකින් විතර. වාහනේ ඇතුළට නැගලා පණිවිඩය කිව්වනම් චූර්න් එකට රවුමක් දානවනේ. ඕකට තමයි කියන්නේ පරක්කුන් ලේට් වෙනවා කියලා. දැන්වත් යන්න. එපාර ආයෙමත් ආවද? මේ ආත්මට කරදරයක් වුණා කියලා ආරංචි. ආත්ම ගැන බලාගෙන අපි ඉන්නවා. ඕගොල්ලෝ කරදර වෙන්න එපා. කරදරයක් වුණා කියලා දැනගෙන ගෙදරට ආපු මිනිස්සුන්ට ඔහොම කතා කරන එක වැරදිනේ. මේ මහත්තයෝ අපට හොඳ නරක කියා දෙන්න එන්න එපා.
කරුණාකරලා අපිට කරදර නොකර ආපොත බලාගෙන යන්න. තාත්තේ ඒගොල්ලන්ට බනින්න එපා. ඔයා කඩපියාගෙන ගෙට යන්න. මේ මහත්තයෝ වෙලා තියෙන දේවල් හොදටම ඇති. තවත් අපට කරදර නොකර කරුණාකරලා යන්න. යන්න. හැබැයි එක දෙයක් දැනගන්න ඕනේ. මේ දේවල් ආත්මට කරේ කවුද? කරපමිනියා දන්නවනම් මම නිකන් ඉන්නේ නැහැ. ඉරානම් අපිට කිව්වේ මේක විමුක්ති කරා කියලා. ඒක අපි දෙන්නම ආවේ මේක බලන්න. කරපු කෙනා අපි හොයාගන්න. ඔයගොල්ලන් ඒ ගැන කලබල වෙන්න එපා. දැන් ඔයගොල්ලෝ කරුණාකරලා යන්න. අනේ අම්මේ ගෙදරට ආව මිනිස්සුන්ට කොහොමද කතා කරන්නේ? ආත්ම ඔයා කඩපියාගෙන ගෙට යන්න. ඔයගොල්ලෝ කරුණාකරලා යනවද? සාවිත්‍රි නෝනා මගේ අයියා රටේ ඉඳලා මෙහෙට එන්න කලින් දුර්ග දුවත් අරන් ගියොත් නේද හොඳ? හේම කියන්නේ. එහෙම කියන්නේ මගේ අයියා ගැන මම හොඳට දන්න හින්දා. කෙවින් දූල්වලගේ අනියන් සම්බන්ධකමකින් ඉපදිච්ච දෙමළ කෙල්ලෙකුට චරිතව බන්දලා දෙන්න තරම් අපේ අයියා මෝඩෙක් නෙමෙයි. නෑ ඒකේම නෙමෙයි. දුර්ග ටෙමිල් නෙමෙයි. ඒ මොකද්ද ඒ කියපු අnder දෙමළේ? මම මේ කියන්නේ වැරදි දෙයක් නෙමෙයි. මම මේ කියන දේ තමයි ඇත්ත. මේ තමුන් හිතුවද මම මෝඩෙක් කියලා? එහෙම නැත්නම් පිස්සෙක් කියලා? තමුන්ගේ බඩින් ඉපදිච්ච දුර්ග කොහොමද දෙමළ කෙල්ලෙක් නොවෙන්නේ? මට මේ වෙලාවේ මේ හැම එකක්ම එක්ස්ප්ලেইন කරලා කියන්න බෑ මිස්ටර්. හරි ටයිම් එක ආවම මම හැම දෙයක්ම එක්ස්ප්ලেইন කරලා කියන්න. ඔය තේරුම් කිරිලි වලින් අපිට වැඩක් නෑ සාවිත්‍රි නෝනා. කරුණා කරලා දුර්ගතරම් මෙහෙන් ගියොත් හොඳයි. මොකද උනේ අම්මාත්‍යා? මොකද උනේ? සාවිත්‍රි ගෑණි පොලිසිය එන්ට්‍රි එක දාලා තියෙන්නේ මාව අන්තිමටම හිර කළා ඉලේට යවන්න. හා? ඔව්. මම OIC මහත්තයා ඉස්සරහා නිකන් සවුත් වුණා. මං තොපිලට කීපාරක් කිව්වද? ඔය කුස්ති අමිලේව විනාශ කළා දාන්න කියලා. කීපාරක් කිව්වද? ඒව තමයි මේකට මුල. ඌ සාවිත්‍රි අභියව පාවා දුන්නා. දැන් අහන මොනවද කිව්වේ කියලා. තොපිලට දැනගන්න තිබ්බ ඌව විනාශ කළා දාන්න. නගරම් කියන්න. ඩග්ලස් සාම කතා කරන්නේ. ඔය හාමු රවට්ටලා බොහොම ඉක්මනට දුල්වල වලව්ව මගේ නමට අයිති කරගන්න ඕනි පාලම් දාලි. ඒක මම කරලා දෙන්නම්කෝ. හෙලෝ පාලම් දාලි. හාමු මහත්තයා. වැලිසුදායි මමයි දෙන්න දැන් මේ හාමු මහත්තයා ගැන කතා කරමයි උන්නේ. පාලම් දාලි කියන්න වැලිසුදාට හෙට අනිද්දා 12ක මම වැලිසුදාව හම්බ වෙන්නේ නැමයි කියලා. හරි හාමු මහත්තයා. මම කියන්න. මම මේ කතා කළේ පාලම් දාලි පොඩි උදව්වක් බලාපොරොත්තු වෙන. කියන්න හාමු මහත්තයා. මොකද්ද වෙන්න ඕන? පාලම් දාලි ඔය වැලිසුදා ළඟ ඉන්න නම්බර 1 වැඩකාරයෙක් මට ඉල්ලලා දෙන්න මගේ පොඩි වැඩකට. මම වැලිසුදාට කියලා හාමු මහත්තයාගේ වැඩේට හරියන නියමිනියෙක් සෙට් කරලා දෙන්නම්. හොඳයි.
අද හරි සන්තෝෂෙන් ෆෝන් එකේ කාත් එකද කතා කර කර හිටියේ. සුජාතා මොනවද ඔය කියවන්නේ ඈ? ඔයාට ඕන ආපහු රණ්ඩුවක් අල්ලන්නද? සිරිසේන මමත් කැමති නැහැ රණ්ඩු වෙන්න. ඒත් ඔයාගේ මේ වැඩපිළිවෙල දකිද්දී මට සිද්ධ වෙනවා මේ විදිහට කතා කරන්න. නිකන් නිස්කාරණේ මාව සැක කරන්න එපා. නිස්කාරණේ මං ඔයාව සැක කරනවා නෙමෙයි. ඔයා සැක උපදින දේවල් කරන හින්දා මං ඔයාව සැක කරනවා. මේ කතාව මේ විදියට ඉස්සරහට ගියොත් මේ ගෙදර ලොකු රණ්ඩුවක් වෙලා නවතින්නේ. ඒ නිසා කරුණා කරලා කට පියාගෙන පුදියන්න. හොඳයි. මං ඉක්මනට මේ හැම දෙයක්ම හොයාගන්නම්කෝ. ඊයා මාත්‍යා ගෙදර එනකොට හොඳටම බීලා හිටියේ. මට ඒ හින්දා මුකුත් කතා කරන්න බැරි වුණා. ගාමිණී ඊයේ පොලිසියට ගිහලා මොනවද උනේ? ඔයිසි මහත්තයා අපේ මහත්තයාට හොඳටම දොස් කිව්වා මැඩම්. මහත්තයා කොච්චර කිව්වත් මේක විරුද්ධවාදීන්ගේ වැඩක් කියලා ඔයිසි මහත්තයා පිළිගත්තේ නෑනේ මැඩම්. මේ හැම දෙයකම වග කියන්න ඕනේ කෙවින්. අර ගෑණි සාවිත්‍රි ඔය ගෑණිගේ කෙවින්ගේ මැරේජ් එක වෙන්න මං කවදාවත් ඉඩ තියන්නේ නැහැ ගාමිණී. ඔය ගෑණිව ඉක්මනට විනාශ කරලා දාන්න ඕනේ. කෙවි බලන්න අර ගෑණි කරන වැඩේ හින්දා අයියා මිනිස්සු ඉස්සරහ නිකන් සවුත්තු වෙනවා. ඔයා බොරුවට කිව්වට ඒ ගෑණි ගියේ යාපනයේ කියලා. ඒ ගෑණි යාපනයේ ගියේ නෑ. ඒ ගෑණි ඉන්නේ කොළඹ. ඒක මට පිළිගන්න බැහැක්කේ. වේලු මට කිව්වනේ සාවිත්‍රි යාපනයේ ගියේ කියලා. ඇයි මල්ලි බොරු කියන්නේ? ඒ ගෑණි කොළඹ ඉන්නේ. ඒ ගෑණිට ඕනේ අයියව සවුත්තු කරන්න. අයියව විනාශ කරන්න. මොකද්ද සාවිත්‍රිට එකෙන් තියෙන ප්‍රයෝජනේ? ප්‍රයෝජනේද? ඇයි ඒ ගෑණිටත් පුළුවන්නේ මේ වලව් බූදලේ කොටස්කාරියක් වෙන්න? හිතේ තියාගෙන ඇති. හැම එකම මගේ ඔළුවට අත හොදන්න එනවා. මං සද්ද නැතු ඉන්නේ හින්දා. මට ඔයාලට උත්තර දෙන්න වෙලාවක් නැහැ. මම යනවා. මේ කෙවින් මල්ලි මේ මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. මේ අක්කා ජීවතුන් අතර ඉන්නකම් මේ බූදලේ සත පහක්වත් පිටට යන්න මං ඉඩ තියන්නේ නැහැ. ඔය එකත් හොඳට මතක තියාගන්න. හා. හිතේ තියාගෙන ඇති. අම්මේ. මොකක්ද අම්මේ? හැමදාම තාත්තගේ අම්මගේ බාප්පගේ අතර තියෙන මේ ප්‍රශ්නේ? නෑ පුතා මුකුත් නෑ මේ. මුකුත් නැත්තේ නෑ. කල්ලු දවසක් මම දැක්කා. ඇයි මේ? පුතා මේ ප්‍රශ්න වලට ඔය ඇඟිලි ගහන්න එපා. කරුණාකරලා ඇතුළට යන්න. තරු පුතා මෙයාව එක්කගෙන යන්න. ප්ලීස්. කොයිද බං මේ යන්නේ? ඒකම තමයි මාත් අහන්නේ. මම බැලුවා කවුද කියලා. කොහෙද යන්නේ උදේ පාන්දරම නංගිත් එක්ක. අපි යනවා බං එයාපෝට් එකට. මේ මුක්තිය අයියේ. අද අපේ අම්මා රට ඉඳන් එනවා. අපි දෙන්න යනවා අම්මව එක්කන්. අකිල. මාර වැඩේනේ බං වෙලා තියෙන්නේ.
කවුරු හරි හාල් පාරුවෙක් අපේ අප්පච්චිට කියලා ආත්මයි කකුල කැඩුවේ මමයි කියලා. මමත් හිතාගෙන හිටියේ බෝ හම්බෙන්න කියලා. මට ඔබට කියන්න දෙයක් තියෙනවා. හැබැයි ඉතින් ඔබ කලබල වෙන්න එපා මචං. මොකද කියන්කෝ? අන්න ඕකනේ බං කියන්නේ. කියන්න තිස්සල ඔබ කලබල වෙලා. හරි කියන්කෝ මොකද කියන්නේ කියලා. හැබැයි ඉතින් මම මේක කිව්වා කියලා ඔබගේ අප්පච්චිට නම් දැනගන්න ඉඩ තියන්න එපා. නෑ ඔබ කියන්කෝ. මිනිස්සු ධම්මලා ආත්මය කකුල කඩලා තියෙන වෙන කවුරුත් නෙමෙයි. ඔබගේ අප්පච්චිම තමයි. මොනවද මේ කියන්නේ? අපේ අප්පච්චි? ඔව්. සඳ කුමරී